හයි ළමයි. මිනිසුන් කවුද මේ මිනිසුන් කියන්නේ? මිනිස්සු කියලා જાතියක් ඉන්නවද ලෝකේ? මම නම් දකින්නේ නැහැ. මිනිස්සු කියලා જાතියක් නෑ. අපි ඉගෙනගෙන තියෙන විදිහට මනුස්සයා කියන්නේ මිනිසා කියන්නේ. මිනිසතා කියන්නේ මනසින් උසස් වූ පුද්ගලයෙක් නේද? එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි. එතකොට දැන් ඔය මනසින් උසස් වූ පුද්ගලයෝ තමයි මිනිස්සු කියන්නේ. එතකොට ඕගොල්ලෝ බලනවාද ඩිස්කවරි channel එක? ඔය ඩිස්කවරි කියලා channel එකක් යනවා මේ රූපවාහිනියේ ඒක බලනවාද? රූපවාහිනිය කියන්නේ ජාතික රූපවාහිනිය නෙවෙයි මම කියන්නේ මේ ටීවී එකේ ටෙලිවිෂන් එකේ යනවා එහෙම channel එකක් අපිට බලන්න පුළුවන් ඒක බලනවාද? බලන්නේ ඒකේ සමහර වෙලාවට කොට්ටියෝ පන්නගෙන එනවා මෝ පොව්වන්ගේ පස්සේ. මැදට පැනලා බේරනවා සිංහෙක්. ඒ සිංහෙක් ඒ කොටි පැටියව මුව පැටියව බේරගෙන කොටියගෙන් ආරක්ෂා කරගන්නවා. දැකලා ඇති. මම කියන්නේ AI නෙමෙයි. AI එන්න කලින් මම කියන්නේ AI කියන්නේ තවත් මේ ඕගොල්ලෝන්ව රවට්ටපු ඕගොල්ලෝ තවත් අන්දපු ක්‍රියාදාමයක් පමණයි AI කියන්නේ. තවත් බුද්ධිය හීන කිරීම සඳහා හිතීමේ ශක්තිය නැති කිරීම සඳහා ගෙනාවු දෙයක් පමණයි AI කියන්නේ. මහා ලොකු තාක්ෂණයක් නෙවෙයි AI කියන්නේ. හරි. AI නෙවෙයි ඒක පැත්තකට දාන්න. AI ගින් මට නම් ඇති වැඩක් නැහැ. කලින් මම කියන්නේ නැචරල් වීඩියෝස් වල ඔයගොල්ලෝ ඒ වගේ දේවල් දැකලා තියෙන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙක් නම් සාමාන්‍ය පුද්ගලයෙක් නම් සාමාන්‍යයෙන් මේ දේවල් දැකලා තියෙන්න ඕනේ. මම දැකලා තියෙනවා. මම අත්විඳලා තියෙනවා මේ දේවල්. එතකොට සමහර ලාවට සිංහයා පන්නගෙන මුව පොවගේ පස්සේ කොටියෙක් බේර ගන්නවා. එහෙමත් දේවල් දැකලා තියෙනවා. ඕ පැටියා කොටිය බේර ගන්නවා. කොටියගේ බාරේ තියා ගන්නවා. එහෙම දේවල් දැකලා තියෙනවා. නමුත් බලන්න කොටි හෝ සිංහ හෝ අලි හෝ වලස්සු හෝ මොකා හෝ උන් කාගන්නේ එකම එක අවස්ථාවක විතරයි. මොකක්ද අවස්ථාව? උරෙන් උර ගැටිය හැකි යම් තැනැත්තෙකු සත්වයෙකු තවත් හිඳීනම් අන්න ඒ වෙලාවට උරෙන් උර ගැටි තමන්ගේ බලය නායකත්වය විදහා ගන්න සටන් කරනවා තිරිසන් සතුන්. නමුත් මනසින් දියුණුවයි කියන පුද්ගලයා එහෙමද? එහෙමද? කොයි වෙලේ හෝ බලන්නේ තමන්ගේ වර්ගයාට විනයක් කටින්න. තමන්ගේ වර්ගයාට, තමන්ගේ ඥාතියාට, තමන්ගේ අසල්වැසියාට විනයක් කටින්න බලන්නේ. එතකොට දැන් මනසින් දියුණු මොකාද? මිනිසා කවුද? යාර කොටි වලස්සු එහෙම කරකන්නේ නැහැ. උන් එකතු වෙලා ඉන්නවනේ. කපුටෙක් බලන්න කපුටට යම් කිසි ආහාරයක් ගොදුරක් හම්බුනාට පස්සේ උන්ගේ වර්ගයාට කතා කරන්න හැටි. එතකොට කවුද බම් මේ මනසින් දියුණුවයි කියන්නේ? කවුද ඔය කියලා තින්නේ? මිනිසා කියලා එකක් හදලා තින්නේ කවුද? කවුද දියුණු මනසින්? මම මනසින් දියුණු සත්තු දකින්නේ තිරිසන් සතුන් පමණයි. තිරිසන් සතා පමණයි දකින්නේ. මේ මිනිසා කියලා මහලොකුවට පම්පෝරි ගහගෙන ඉන්න උඹත් මමත් මිනිසුන් නෙමෙයි. ඒ කියන්නේ මනසින් වර්ධනය වූවන් නෙමෙයි. මෙතන තියෙනවා වෙනසක්. හිතීමේ හැකියාවක් තියෙනවා. ඒ හිතීමේ හැකියාව අවභාවිතා කරගත්ත සත්ත්ව කොටාසයක් ඉන්නවා මිනිසුන් කියලා. අන්න එහෙමයි මම දකින්නේ. මනසින් උසස් නැහැ. සිතීමේ හැකියාව අවභාවිතා කරගන්න ඒ තුලින් හොර මැරකම් වංචා දූෂණ කරන જાතියක් ඉන්නවා මිනිසුන් කියලා. මනසින් උසස් සත්වයන් මම දකින්නේ නැහැ එතන. තමයි ඇත්ත කතාව. නේද? මිනිස්සුන්ට හොම් වෙන්නේ නැහැ. දැන් මිනිස්සු කියලා ගන්නවා අපි දැන්. අපි දැන් මිනිස්සු අපි එතකොට දැන් ගන්න පුළුවන් උතන මේ වෛද්‍ය විද්‍යාව තාක්ෂණය
තාක්ෂණය හරි. ඕකේ. දැන් ඕගොල්ලෝ කවුරුත් හොයලා තියෙනවද මේ සත්තු හොයාගත්ත තාක්ෂණයක් මොකක් හරි? ඉස්සර බට්ටිච්ච කූඩු හැදුවා කෝපි ගහේ. දැන් බට්ටිච්ච කූඩු හදන්නේ නැහැ ඒ ගස්වල. ඉස්සර බට්ටිච්ච කූඩු හැදුවා මේ සතියෙන් දෙකෙන් බේල්ලා යන කොළවල. දැන් බට්ටිච්ච කූඩු හදන්නේ නැහැ. දැකලා තියෙනවද? උනුත් හොයා ගන්නවා. එතකොට මහා ලොකු පොරක්ද මේ මිනිසා කියලා බොරුවට රඟපාගෙන ඉන්නේ අපි මහා ලොකු පොරවල්ද? සත්තුන්ට වැඩිය නොදිනුනේ. තව ඉස්සරහට කැරපොත්තගෙන් බැට ගන්න වෙනවා මිනිහට. දැන් මිනිහා කැරපොත්ත ගහලා එළවයි. තව වැඩි දවසක් යන්න කලින් කැරපොත්තා මිනිහට ගහලා එළවනවා ගෙදරින්. ඔන්න ඔය තත්ත්වය ඇති වෙනවා. තේරුණා. එතකොට හිතන්න දැන් අපි පොඩි කාලේ ඊටත් කලින් වෛද්‍යවරු කියලා කොට්ටාසයක් කියලා දැන් නම් වෛද්‍යවරු නැහැ. දැන් වෛද්‍යවරයෙක් කියලා නාමයක් කොහෙවත් හොයාගන්නවත් නැහැ. වෛද්‍යවරු කියලා හිටියා. මොකද මේ මිනිස්සු එයාලගේ වියදමින් සම්පූර්ණ වියදමින් නවාතැන් දීලා කන්න බොන දීලා බේත් දීලා ලෙඩ්ඩු සනීප වෙලා මුදා හරිනවා. අන්න වෛද්‍යවරු. දැන් මේ කාලේ ඉන්නේ කවුද? මේ කාලේ ඉන්නේ බිස්නස් මෙඩිකල් ඇසිස්ටන්ට්ස්. ඒ කියන්නේ ව්‍යාපාරික වෛද්‍ය සහායකලා ඉන්නවා. ව්‍යාපාරික වෛද්‍ය සහායකලා. ડોක්ටර් කියන්නේ මන්න. ව්‍යාපාරික වෛද්‍ය සහායක මන්න සතපහකට ගණන් ගන්න නැහැ. ව්‍යාපාරික වෛද්‍ය සහායක ඉන්නවා. ඉස්සර කාලේ හිටියා දැන් වෛද්‍යවරු ඔන්න ඔය වගේ අපේ හෙළ වෛද්‍යවරු හිටියා. වෛද්‍යවරු ඒගොල්ලෝ කියන්නේ වෛද්‍යවරු. එයාලා ඒ විදියට කරගෙන ගියා. ඊට පස්සේ මොකද කරේ මේගොල්ලෝ දැන් බැලුවා ලංකාව මේ තත්ත්වෙන් තියෙන්නේ. ඒ නිසා මේකට ගහන්න ඕන ගේම මෙන්න මේකයි කියලා පින් බෙහෙත් ශාලාවල් දැම්මා. පින් බෙහෙත් ශාලාවල් දාලා මාත් ගිහින් පින් බෙහෙත් ශාලාවල් දෙනවා ඉංග්‍රීසි බෙහෙත් සල්ලි අය කරන්නේ ඔක්කොම බෙහෙත් දෙනවා. ඒ බෙහෙත දෙන්නේ ඇඟ ඇතුලේ තියෙන අපි කියමු සෙම් ප්‍රතිශ්‍යාව කියලා. සෙම් ප්‍රතිශ්‍යාව සම්පූර්ණ විකෘති වෙනවා. ඒතකොට සෙම් ප්‍රතිශ්‍යාවක් නැහැ. නමුත් ඒ විකෘති වෙන දෙයින් හට ගන්නවා නානා ප්‍රකාර ලෙඩ රෝග. උදේ කරේ. බටහිර වෛද්‍ය විද්‍යාව. එතකොට මොකද කරන්නේ මේ පින් බෙහෙත් ශාලාවල් වල කරේ මොකද්ද? අන්න අර ඉස්සර කාලේ අරක්කු මුලාදෑයන්ට දුන්නා ගෝල බාලයන්ට දෙන්න. දීලා ගෝල බාලයෝ එකට පුරුදු කරා. ඊට පස්සේ තැන් වල තැබෑරුම් දැම්මා. අරක්කු වලට ඇබ්බැහි කරා. ඕකනේ කරේ. ආන් ඒ වගේ මේ බටහිර විද්‍යාව කියලා බොරු ප්‍රෝඩාව එහෙම නැත්නම් බිස්නස් එකට මිනිසුන් නැති කරන මාර්ගයට මිනිසුන්ව ඇබ්බැහි කරා. ඔන්න ඔක තමයි ওই පින් බෙහෙත් ශාලාවල් වල කරේ. අපේ මිනිස්සු මොකද කරේ? අනේ ડોක්ටර් සුල්තාන් කියලා වැඳගෙන යනවනේ. ડોක්ටර් සුල්තාන් මේ දෙවියෙක් බෙහෙත් ටික නිකන් දෙනවා අපිට. අම්මට සිරි වුණා නේද? සිරි වුණා නේද? තේරෙන්නේ නැද්ද? නෝරන්නේ. අන්න ඒකයි මිනිස්සු මේ ලෝකේ නැහැ කියන්නේ. දේශපාලන පක්ෂ ගන්න බලන්න. දේශපාලන පක්ෂ දැන් මොන දේශපාලන පක්ෂවල හදාගෙන කට්ටිය ගැන්සි ගිහිලා ඉතින් ඉන්නවා. ඒ අපි මම කියවනේ කලින් වහල්ලු කියන්නේ කවුද කියලා? මෝඩියෝ. නූගත් මෝඩියෝ වහල්ලු කියන්නේ කාගේ හරි පස්සේ යනවා නම් තව එකෙක් එක වහලේ මෝඩි නූගතෙක්. එච්චරයි. එතකොට ඒ යන මිනිස්සු එකතු කරගෙන ඉවරලා ගහ ගන්නවා යුනියන් එකක් මොකක් හරි සංවිධානයක්. ගහගෙන ඉවරලා යනවා ගිහිල්ලා කොයි රජයපත් උනත් රජය නෙමෙයිපත් වෙන්නේ. රජය නෙමෙයි. රජය කියන්නේ මහජනතාවගේ රජයක් නෑ. පාලකෙක් පත් වෙනවා කවුරු හරි මහජනතාවගේ අනුමැතිය. ආන්ගේ පාලකයා කවුරු උනත් හොඳ වැඩ කරත් නරක වැඩ කරත් හොඳ වැඩ කරත් ගහන්නේ තනිකර මඩ. බොරු කිය අනම්මන කිය මේව ගහන්නේ මේ මඩ. නරක වැඩ කරත් එච්චරයි. නරක වැඩ කරත් ඉතින් කොහොමත් මඩ ගහන්න ඕනේ. ඒක අනිවාර්යයි. නරක වැඩ කරොත් ඉන්න දෙන්න ඕනේ ගහලා ගවන්න ඕනේ. ඒක වෙන කතාවක්. හරිද? නමුත් හොඳ වැඩ කරත් කරන්නේ ඒකනේ. මොකද මේ පොර කනවා. සත්තු බලන්න. සත්තු පොර කන්නේ දෙන්නෙක් විතරයි උරෙනුර ගැටිය හැකි තමන් තරම් ශක්තිවත් එකෙක් ඉන්නවනම් විතරයි ඌස් රැලි නායකයා වෙන්න පොර බදන්නේ. නමුත් මිනිහා එහෙමද?
නෑ. මිනිහා තමන්ගේ ගෝලබාන්ගේ බෙඩිවිලන්ගේ වාසියට নানা ප්‍රකාර දේවල් කරන જાතියක් තමයි. මහා ලොකු පම්පෝරි ගහන මිනිස්සු. එතකොට මනසින් දියුණුද බං? කවුද මනසින් දියුණුයි කියන්නේ? කියන එකෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාපන් මේ අපි මනසින් දියුණුයි කියලා. එක පුද්ගලයෙක් මනසින් දියුණු නෑ මේ ලෝකේ. ඒ ලෝකෙම නෑ. කවුරුවත් මනසින් දියුණු පුද්ගලයෝ මිනිස්සු නෙමෙයි. මේ ඔක්කොම ස්වරූපයක් විතරයි මේ රඟපාන්නේ. මං කලින් වීඩියෝ එකක් කිව්වෝක ප්‍රේතයෝ කුම්බාණ්ඩයෝ යක්ෂයෝ අරුම් මුම් භූතයෝ සියල්ල ස්වරූපයක් විතරයි රඟපාන්නේ. මනසින් දියුණු කියලා එහෙම එවුම් මේ ලෝකේ නැත. එහෙම ඉන්නවනම් මෙහෙම වෙන්නේ නැත. බුද්ධාගමටත් කොහේ හරි බුද්ධාගම කියන එක දැන් බුද්ධ වචනය කොහේවත් ඔය හරියට නෑනේ. මං තරේ කියන්නේ බුද්ධ වචනය සම්පූර්ණ විකෘති කළ තමන්ගේ ආශාවන් තමන්ගේ බඩගෝස්තරය රැකගන්න වෙනස් කරගෙන ඒ විදිහට තමයි ප්‍රචලිත කරලා තියෙන්නේ. තේරුණාද? අනිත් ආගම් ගැන මම කතා කරන්නේ නැහැ. මම අදහන්නේ බුද්ධ ආගම නිසා මට කතා කරන්න පුළුවන්. හරිද? එතකොට එහෙම එකේ මේ ලෝකේ මිනිස්සු නැත. මිනිස්සු කියලා දෙයක් නැහැ. මිනිස්සු දෙවියෝ සියල්ල මේ ඉන්න සත්තු ඔක්කොම මේ ජීවත් වෙන රටාව අනුව තමයි. මනසින් උසස් පුද්ගලෙක් නෑ යකෝ අර විදිහට හිඟන්න වගේ වැටිලා පාරයි නිදීද? මනසින් උසස් පුද්ගලෙක්. මනුස්සාත්මයක් ලැබලා. අර කැස්බා වගේ මොකක්ද කස්තෙන් මේ හඳ බලලා මනුස්සාත්මයක් ලැබලා පාරක් අයිනේ වැටිලා කන්න බොන්නත් නැතුව මේ ගිනියව්වේ හුජ්ජ බහිස්රාවය සියල්ල පිට වෙලා ඉදීද? මනසින් දියුණු කවුද බං? මිනිස්සු නෑ මේ ලෝකේ. මිනිස්සු කියලා එකක් නෑ. ස්වරූපයන් පමණයි තියෙන්නේ. ඔක්කොම ස්වරූපයන්. ඒ ස්වරූපයන් තුල ඉන්න දෙවියොත් මිනිස්සුත් සියල්ලෝ භූතයෝ යක්ෂයෝ කුම්බාණ්ඩයෝ සියල්ලම ඉන්නේ ඔන්න ඔය ස්වරූපයන් සියල්ල යටතේ ඉන්නවා. මිනිස්සු කියලා ලොකු જાතියක් නෑ. කාගේ හරි දුකක් වේදනාවක් ව්‍යාපාරයක් කරගන්න જાතියක් ඉන්නවා. කාගේ හරි අසනීපයක් කරදරයක් අමාරුවක් ව්‍යාපාරයක් කරගන්න જાතියක් ඉන්නවා. ඉතින් මිනිස්සුද බං? මනසින් දියුණුද? කවුද මනසින් දියුණුද එතකොට? අර අල්ල පල්ලෙහාට දාපු තිරිසන් සතා මනසින් දියුණු ඊට වැඩිය. උන් එහෙම නෑ. උන්ගේ වර්ගයා නැති කරන්නේ නෑ කවදාවත්. වර්ගයාට වින කටින්නෙත් නෑ. වර්ගයා අතර උරෙනුර ගැටිය හැකි. තියෙනවා නම් පෞරුෂයක් ඇතුව ඒකත් එක්ක උරෙනුර ගැටෙනවා. ඇරෙන්න උන්ගේ වර්ගයා නැති කරන්නේ නෑ. නමුත් මිනිස්සයා කියන මේ බොරු මිනිස්සයා කියලා හදාගෙන තියෙන මිනිස්සයා තමන්ගේ මිනිහන් නැති කරනවා. තමන්ගේ ජාතිය නැති කරනවා. ඔය තමයි කරන්නේ. තේරුණාද? ඔන්න ඕකයි. මිනිස්සෝ මේ ලෝකේ නෑ. දෙවියෝ ලෝකත් නෑ. දිව්‍යෝ මිනිස්සෝ බෙරේත කුම්බාණ්ඩේ ඔක්කොම අපි තමයි. මේ ස්වරූපයක් විතරයි අපි අරන් ඉන්නේ. ඒකයි ඇත්ත කතාව පුතා. තේරුණාද? මේ පෙර දකින්න නැති අර පොඩි එකේ පොළවේ ගහනවා. කවදාවත් දැකලා තියෙන කොටි පෙටියේ පොළවේ ගහනවා. බලල් පෙටියේ පොළවේ ගහනවා. මිනිස්සයා මිනිස්සු පෙටියේ පොළවේ ගහනවා දැකලා තියෙනව නේද? දැනගනින් පුතා. මේ ලෝකේ මිනිස්සයෝ කියලා જાතියක් නෑ. මනසින් උසස් පුද්ගලයෝ කිසි කෙනෙක් නෑ. කිසි සාධාරණ මිනිහෙක් මේ ලෝකේ නෑ. තේරුණාද? ඔන්න ඕකයි පුතා ඇත්ත තත්ත්වය. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු එහෙනම්. ජය වේවා.